ආයුබෝවන් ඉන්ටෙක් සොලියුෂන් වෙත ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක බලන ඔයා සමහරට ට්‍රේඩින් ගැන දන්න කෙනෙක් වෙන්න පුළුවන්. ට්‍රේඩින් ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ට්‍රේඩින් ගැන දන්න ඔයා සමහර විට ට්‍රේඩින් ලොස් වෙලා අතල දාන කෙනෙක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඔයා කරන ජොබ් එකත් එක්ක හරි වෙනත් කිසියම් බිස්නස් එකක් එක්ක ඔයාට මේක කරන් යන ටයිම් එක නැති වෙන්නත් පුළුවන්. හරි. ඔයා එහෙම කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න. ස්කිප් කරන්න එපා. මේ වීඩියෝ එක මුලින් ඉඳන් අග වෙනකම් බලන්න. හරි. ට්‍රේඩින් ගැන දන්න ඔයා ගොඩක් වෙලාවට තනියම ඇනලයිස් කරන්න ගිහිල්ලා ට්‍රේඩින් වල ලොස් වෙන්න පුළුවන්. හරි. එහෙමත් නැත්නම් සිග්නල් පස්සේ VIP පස්සෙන් ගිහිල්ලා ඒ සිග්නල් වල ට්‍රේඩ් කරලා ලොස් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. හරි. එහෙමත් නැත්නම් දැන් ඔයා කරන ජොබ් එකත් එක්ක හරි බිස්නස් එකත් එක්ක ඔයාට ට්‍රේඩ් කරන්න ටයිම් එකක් නැති වෙන්න පුළුවන්. හරි. එහෙම කෙනෙක්ව තවත් බලන්න ට්‍රේඩින් එක දන්න තියෙනම් බය වෙන්න එපා. මේ chart එකේ කැල් තියෙනවා ප්‍රශ්නයක් නැහැ. මේව මොනවද කියලාත් දන්නේ නැහැ. ට්‍රේඩින් වල බය වෙන්න එපා. ඔයාලට අමතර ගන්න බිස්නස් අකැඩමි කරන් යන්න පුළුවන් ෆුල් ටයිම් කරන් යන්න පුළුවන් විදිහටම අපි කියලා දෙනවා. හරි. ඒක තමයි කිව්වා අග වෙනකම් බලන්න කියලා අන්තිම වෙනකම් වීඩියෝ බලන්න ස්කිප් කරන්න එපා. හරි. ඒතර අපි කතා කරමු දැන් ට්‍රේඩින් දන්න ඔයා ගොඩක් කියලා ලොස් වෙන්නේ මොනවා හින්දාද? ඒකත් කතා කරමු. ට්‍රේඩ් කරන්න දන්න කෙනෙක් ඔයා දන්න කෙනෙක් හිතන්නකෝ. ඔයා ලොස් වෙන්නේ මොනවා කරන්න ගිහිල්ලාද? තනියම ඇනලයිස් කරන්න ගියාම ඒ ඇනලයිස් එක වරදින්න පුළුවන්. හරි. නේ? මේ ඇනලයිස් එක වරදින්න පුළුවන්. තනියම ඇනලයිස් කරනවා ඒ ඇනලයිස් එක වරදිනවා. හරි. කිසිම ප්ලෑන් එකක් නැහැ. රිස්ක් මැනේජ්මන්ට් එකක් නැහැ. ඒක නිසා වරදින්නත් පුළුවන්. හරි. ඒ වගේ දේවල් කීපයක්ම තියෙනවා. හරි. ඒව නිසාත් වරදිනවා. ඊට අමතරව සයිකොලොජි අන්න ඒ දේවලුත් මේකට බලපානවා. හරි. එතකොට මේ දේවල් නිසා ඔයා ට්‍රේඩින් ලොස් වෙලා අතල්ලා දාපු කෙනෙක් නම් ඔයාට තමයි මේ සොලියුෂන් එක අපි දෙන්නේ. හරි. එතකොට ඔයාට තනියම ඇනලයිස් කරන්න අවශ්‍ය නැහැ. අපේ ඉන්ඩිකේටර්ස් වලින් ඇනලයිස් කරලා ඔයාලා ට්‍රේඩ් එකක් දාගන්න අවශ්‍ය කරන සිග්නල් එක දෙනවා. අපි ට්‍රේඩ් එකක් දාන්න මොනවද ඕනේ? ඒ ට්‍රේඩේ ඩිරෙක්ෂන් එක ඕනේ. buy එකක්ද sell එකක්ද කියන එක ඕනේ නේද? මොනවාරි කොයින් එකක් ගත්තාම ඒ කොයින් එක කරන්සි එකක් ගත්තාම ඒකේ මොකද්ද buy එකක් sell එකක්ද කියන එක ඕනේ. ඊට පස්සේ මොකද්ද ඕනේ? හැමතැනම ට්‍රේඩ් දානවද? නැහැ. ට්‍රේඩ් එකේ එන්ටර් වෙන්න එන්ට්‍රි පොයින්ට් එකක් ඕනේ. හරි. ට්‍රේඩ් එන්ටර් වෙන්න එන්ට්‍රි පොයින්ට් එකක් ඕනේ. එන්ට්‍රි ප්‍රයිස් එකක් ඕනේ. අපි කොහෙන්ද ට්‍රේඩ් එන්ටර් වෙන්නේ? කොතෙන්ද එන්ටර් වෙන්නේ කියලා. හරි. ඊට අමතරව මොකද්ද ඕනේ? අනිවාර්යයෙන්ම අපි SL එකක් ඕනේ. මොකද එක්සිට් පොයින්ට් එක නැත්නම් අපි ට්‍රේඩ් කරන්නේ නැහැ. SL එකයි TP එකයි ඕනේ. මේ දෙකත් අනිවාර්යයිනේ. නේද? ට්‍රේඩ් දාන්න ඊට පස්සේ කොහෙන් කල්ජේෂන් එක කියන එක එන්ට්‍රි ප්‍රයිස් එක SL TP. මේ දේවල් ටික දීපහම ඔයාලා ට්‍රේඩ් එකක් දාගන්න පුළුවන්. හරි. ඊට අමතරව තව දේවල් තියෙනවා. හරි. ඒ දේවල් අවශ්‍යයි. ඒ දේවල් ඔයාලට කියලා දෙනවා. මේ දේවල් ටික තිබ්බහම ඇති ට්‍රේඩ් එකක් දාගන්න. හරි. ඔයා හිතනවා VIP එකක් buy කරා කියලා. ඒ VIP මොකද්ද කරන්නේ? දවසට මෙයාලා දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා නේ. දවසට සාමාන්‍ය හිතන්න සිග්නල් දුන්නා කියලා 5ක් වගේ. මේ සිග්නල් 5ක් කියලා දවසට දුන්නාම ඒගොල්ලෝ මිනිස්සුන් ඇනලයිස් කරන්නේ නේද? සාමාන්‍යයෙන් 5ක් දුන්නා කියලා අපි හිතමු. ඊට වඩා දෙන්නත් බෑනේ කොහොමද? එතකොට ට්‍රේඩ් එකක් දානවා. ට්‍රේඩ් එක දැම්මම පස්සේ සාමාන්‍යයෙන් යාලා FSTP තියෙන 15 වගේ තමයි තියෙන්නේ. 15 20 වගේ තියෙන්නේ. මෙන්න මේ ලෙවල් වලින් බුක් කරගන්න කියනවා. හරි. ඊට පස්සේ බ්‍රේක් ඉවන් කරන්න කියනවා. ප්‍රොෆිට් එක බුක් කරගත්තා. ඊට පස්සේ බ්‍රේක් ඉවන් කරන කියන්නේ SL එක මුව කරගන්න ඊට පස්සේ එකට. හරි. එහෙම කරගන්න කියනවා. ඊට පස්සේ මාකට් එක ආයෙ ප්‍රොෆිට් එකක් අරගෙන ටිකක් උඩට ගිහිල්ලා ආයෙ මාකට් එක ඩවුන් වෙනවා. හරි. ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා වගේ ප්‍රොෆිට් එකකින් තමයි ඔයා ලොස් නැහැ. ඒ වුණාට මෙතනින් ඔයා ප්‍රොෆිට් එකක් හිතන්න 120ක් ගත්තා කියලා. 120ක් ප්‍රොෆිට් එකක් ගත්තා. දාපු ට්‍රේඩ් එකෙන් 120ක් අරන් තියෙනවා. හරි. එතකොට ඔය විදිහට හිතන ට්‍රේඩ් 3ක් දාගත්තා කියලා. ට්‍රේඩ් 3ක් දාගත්තා නෑ අපි හිතමු ට්‍රේඩ් 5න් දින දවසට ට්‍රේඩ් 4ක් දාගත්තා කියලා. මේ හතරම සාමාන්‍ය 120 30 වගේ බුක් කරගෙන යනවා. හරි. එක ට්‍රේඩ් එකක් ලොස් වෙනවා. එක ට්‍රේඩ් එකක් ලොස් වෙනවා. සාමාන්‍ය SL එක ගොඩක් කාඩ 100ක් 150 200ක් ඒ වගේ තමයි තියෙන්නේ. හරි.
එතකොට එක සිග්නල් එක ලොස් වුණාම ඔයාලට මොකද්ද වෙන්නේ? ඔයා මේ ගත්ත චූටි ප්‍රොෆිට් පොඩි ප්‍රොෆිට් කියවනේ. මේ ප්‍රොෆිට් සේරම ඉවරයි අර ලොස් එක නිසා. හරි. එහෙමත් නැත්නම් ඔයාලට වෙන දේ තමයි සාමාන්‍යයෙන් ඔයාගේ ඔය ගත්ත බැලන්ස් එකක් මදි අර ලොස් එක රිකවර් කරන්න. ඔයා ඉන්නේ ලොස් එක ප්‍රොෆිට් එක නෙමෙයි ලොස් එකක ඉන්නේ. ඊට පස්සේ ආය ලොස් රිකවර් කරන ආය ට්‍රේඩ් එකක් දෙනවා. ආය සිග්නල් එකක් දෙනවා. ඊට පස්සේ කරන්නේ ඒක තර විදිහට බුක් කරගත්තාම ඒකත් නිකන් හරි බ්‍රේක් ඉවන් කරලා අර විදිහට ක්ලෝස් වුණාම ඔයාගේ ප්‍රොෆිට් එක අර ලොස් එකත් රිකවර් වෙන කාලයක් යනවා. හැබැයි ඔයා දැකලා තියෙනවද ඔය VIP කරන කට්ටිය සාමාන්‍යයෙන් ට්‍රේඩ් එකක් දීලා හරි ට්‍රේඩ් එකක් දුන්නාට පස්සේ ඔයා 120ක් දිහා ප්‍රොෆිට් එකක් ගන්නවා. ඊට පස්සේ ඔයා බ්‍රේකින් කරද්දී ඔයා ට්‍රේඩ් එක ක්ලෝස් කරන ප්‍රොෆිට් එක. හැබැයි අරගොල්ලෝ ඕල් ටාගට් ගියා කියලා ටික වෙලාවකින් ඔයා ට්‍රේඩ් ක්ලෝස් කරලා තියද්දී අර මිනිස්සු කරන්නේ ඔයාට එක SS එකක් දානවා ප්‍රොෆිට් කාඩ් එකක් දානවා මේ විදිහට ට්‍රේඩ් එක ඕල් ටාගට්ස් ගියා ඕල් ටාගට් හිට් කියලා. ඕල් ඩිවි ගිහින් කියලා. හරි. හැබැයි ඔයා ට්‍රේඩ් එක ක්ලෝස් කරලා ඉවරයි. පාරමී සිරිස් 5 හේතුව තමයි අරයා දන්නවා. එයාගේ ඇනලයිසිස් එකක් තියෙනවා. ඔයා ඇනලයිසිස් ෂෙයා කරන්නේ නැහැ නේ. එතකොට එයා ට්‍රේඩ් එක ගොඩක් අල්ලන් ඉන්නවා. එයා ඔයාට කිව්වට එයා බයයි ගොඩක් වෙලාවට ඔය ට්‍රේඩ් එක ලොස් එක තමයි අර විදිහට බ්‍රේක් ඉවන් කරගන්න කියන්නේ. හැබැයි අරයා අල්ලන් ඉන්නවා. ඒක නිසා ප්‍රොෆිට් එක අරගෙන. එයා ලොස් නැහැ. අන්තිමට බලද්දී ආ ප්‍රොෆිට් ඔයා ලොස්. මේක නෙමෙයිද උනේ? VIP වල හිටපු කට්ටිය ඉන්නවනේ. අවංක මෙයාලා දන්න මොකක්ද උනේ කියලා. නේද? එතකොට ඒක තමයි උනේ එච්චර කාලෙද. ඊට පස්සේ ඔයා දවසම හරි මාසෙම හරි ට්‍රේඩ් කරලා මාන්සිලා වාන්තිමලා පොඩි ප්‍රොෆිට් එකකින් ඉන්නේ නැත්නම් ලොස් එකකින් ඉන්නේ. හරි. ඒක නිසා තමයි කියන්නේ කාගේවත් සිග්නල් පස්සෙන් යන්න එපා. සමහරට account ලොස් කරගන්නවා වෙන්න පුළුවන්. ඒක නිසා තනියම ඇනලයිස් කරලා ට්‍රේඩ් කරන්න. එහෙම ට්‍රේඩ් කරන්න බැයි නම් ඒත් ලොස් වෙනවා නම් ආට සොලියුෂන් එකක් විදිහට තමයි අපි මේක ගණනලා තියෙන්නේ. හරි. අපි ට්‍රේඩ් කරන සම්පූර්ණයෙන්ම ආට අවශ්‍ය සිග්නල් එක දෙනවා. හරි. සිග්නල් එක දෙනවා මොකක්ද සිග්නල් එක කියලා. අපේ ඉන්ඩිකේටර්ස් එකක් නෙමෙයි කීපයක්ම තියෙනවා. එතකොට ඒ ඉන්ඩිකේටර්ස් වලින් අපි සිග්නල් එකක් ඔයාලට දෙනවා. හරි. මම ඒක ඉන්ඩිකේටර් එක ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ ඉන්ඩිකේටර් එක. හරි. මෙන්න මේ ඉන්ඩිකේටර් එකේ මේ විදිහට ඔයාලට ලොන්ග් ෂෝට් තමයි මාකට් එක පෙන්නන්නේ. හරි. අපි දැන් ඉන්නේ BTC වර්ණ chart එකේ. ඔයාලට මේ විදිහට මාකට් එකේ තියෙන buy sell rate එක පෙන්නනවා. හරි. මේ විදිහට buy sell signal ටික පෙන්නනවා. ඒ වගේම SL දෙනවා, TP level දෙනවා, entry price එකක් දෙනවා. ඊට අමතරව ඔයාලට තව දෙයක් කියන්නම්. ඔයාලට මේ විදිහට Telegram alerts එකක් හදලා තියෙනවා. හරි. මේ විදිහට මොකද්ද coin එකත් එක්ක ඒ coin එකේ නමත් එක්කම time frame එකත් එක්ක time එකත් එක්කම ඔයාලට මෙන්න මේ විදිහට signal එකක් එනවා. එතකොට ඔයාලට ඇවිල්ලා සාමාන්‍ය අර මේකට ගිහිල්ලා ට්‍රේඩින් විවරිය chart එක බල මොකද්ද අපි දැන් බලන coin එක දැන් මේ වෙලාවේ ට්‍රේඩ් දෙන මොකේද කියලා හොයන්න අවශ්‍ය නැහැ. ඔයාලට කෙලින්ම සිග්නල් එක පෙන්වලා දී. Telegram එකේ message එකක් එනවා. ඔයා මේක මියුට් කරගන්න නැතුව තිබ්බම notification එකක් කියලා message එකක් එනවා. Telegram message එකක්. ඒ වාසියත් ඔයාලට තියෙනවා. හරිද? ඒ වාසියත් තියෙන ඊට අමතරව ඔයාලට අපි support chat group එකක් හදලා දෙනවා මේ විදිහට. හරි. ඔයාලට තියෙන ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් විදිහට Telegram support chat group එකක් දෙනවා. ඔයා සාමාන්‍ය ට්‍රේඩින් එකෙන් දාන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මොනවා කරත් ඔයාලට මෙන්ටර් එකෙන් නැතුව තනියම ට්‍රේඩ් කරන්න යන්න බෑ. ගොඩක් වෙලාවට හරි. මොකද ටීම් එකක් එක්ක අපි ට්‍රේඩ් කරනවා නම් අපිට වාසි ගොඩක් තියෙනවා. වරදින්න chance ගොඩක් අඩුයි. ඒ වගේම තමයි ඔයාලට නිකන් හරි ප්‍රශ්නයක් වුණා කියන්නකො. ඒ කියන්නේ මොකක් හරි සයිකොලොජි අවුල් කියලා අලොස් වෙනවා. ඒ වගේ දේවල් හදාගන්නත් මේක තමයි හොඳම තැන. මොකද ඔයාලට support chat group එකක් දෙනවා. ඔයාලට දෙන ඕනම ප්‍රශ්න ට්‍රේඩින් සම්බන්ධ ඕනම ප්‍රශ්නයක් මේක විසඳ ගන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි ඊට අමතරව අපේ පර්සනල් සපෝට් එකත් ඔයාලට හම්බ වෙනවා. ඔයා හොඳ ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ට්‍රේඩින් එක දන්න කෙනෙක් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට අපේ පර්සනල් සපෝට් එකත් හම්බ වෙනවා. හරි. එතකොට අපේ එක ඉන්ඩිකේටර් නෙමෙයි තව කිව්වනේ. ඒ දේවල් ගැන කතා කරමු. හරි. මේ දෙන එක ඉන්ඩිකේටර්. ඊට පස්සේ මේකට අමතරව මේකත් හම්බ වෙනවා ඔයාලට. මේක order block fairly gap එහෙම පෙන්නනවා. හරි. මේක හම්බ වෙනවා. ඊට අමතරව අපි තව ඉන්ඩිකේටර් තියෙනවා. premium keep strategy කියලා. හරි.
මෙන්න මේ ඉන්ඩිකේටර් හම්බ වෙනවා. හරි. මේ ඉන්ඩිකේටර්ස් වල බලන්න SLTP ත් එක්කම තමයි තියෙන්නේ ඔයාලට අවශ්‍ය කරන ට්‍රේඩ් එක වල තියෙන්නේ මේ සිග්නල් එක දුන්නාම ට්‍රේඩ් එක දාගන්න තමයි තියෙන්නේ. ටෙලිග්‍රෑම් මෙසේජ් එකක් එනවා. ඊට පස්සේ සිග්නල් එක බැලුවා ට්‍රේඩින් එක ඇවිල්ලා ඔයාලට පුළුවන් ට්‍රේඩ් එක දාගන්න. හරි. SLTP ත් එක්කම තමයි දෙන්නේ. ඊට අමතරව මේවා ට්‍රේඩ් කරන විදිහ ඔයාලට කියලා දෙනවා. මේ ඉන්ඩිකේටර්ස් ගැන කියනවා නම් 185ට විනින් රේට් එකක් තියෙනවා. හරි. 100ක් වින් කරන්නේ නැහැ. 100ක් වින් කරන ස්ට්‍රැටජිස් නැහැ. ඒක නිසා නම් අපි SL එකක් එහෙම තියාගන්නේ නේ. 100ක් වින් කරන ස්ට්‍රැටජි කොහෙවත් නැහැ. හරි. එතකොට 185ක් විතර 85ට විනින් රේට් එකක් තියෙනවා. මම මේ කියන්නේ සාමාන්‍ය ට්‍රේඩින් එක දන්න කෙනෙක් නෙමෙයි. බිගිනර් කෙනෙක්ට කිසිම දෙයක් දන්න කෙනෙක්ට මේ දෙන ඉන්ඩිකේටර් එක විතර ට්‍රේඩ් කරනවා නම් 185ට විනින් රේට් එකක් තියෙනවා. හරි. අනිත් දේ තමයි ඔය ගන්න එපා දැන් 1 hour chart එකකින් නිසා 1 hour විතරයි සපෝට් කරන්න කියලා හිතන්න එපා. ඕනම ටයිම් ෆ්‍රේම් එකක ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ වුණාට අපි ඇලර්ට්ස් හදලා තියෙන්නේ 1 hour වලටයි 15 minute විතරයි. හරි. 1 hour 15 minute මේ දෙක තමයි ඇලර්ට්ස් විදිහට එන්නේ. හරි. ඒකට හේතුව තමයි පො ටයිම් ෆ්‍රේම් එකක දාලා තියෙනවා සහ ලොන්ග් ටයිම් ෆ්‍රේම් එකක දාලා තියෙන ගොඩක් වෙලාවට බිග්නර්ස්ලා ට්‍රේඩ් කරද්දී ඔය ලොකු ටයිම් ෆ්‍රේම් එකේ ට්‍රේඩ් කරන එක හොඳයි. හරි. ඒක නිසා තමයි අපි ওই ටයිම් එක හදලා ඔය දෙකට මේ ඇලර්ට්ස් එන්න හදලා තියෙන්නේ. හැල් channel එකක් හම්බ වෙනවා. හරි. එතකොට ඒ වගේම තමයි ඔයාලට අප්ඩේට්ස් හම්බ වෙනවා. මේ හැමදේමත් එක්ක තමයි ට්‍රේඩ් කරන්න තියෙන්නේ. හරි. තව විශේෂයක් තියෙනවා. මීට අමතරව ඔයාලට අප්ඩේට්ස් එහෙමත් අපි දෙනවා. ඉස්සරහට අපි අප්ඩේට්ස් ඉන්ඩිකේටර්ස් ඒ හැමදේමත් එක්ක තමයි කරන් යන්නේ. හරි. මේ වගේ අපේ අලුත් ඉන්ඩිකේටර් එක අපි ළඟදීම ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. තාම මේක වැඩි ඉවර නැහැ. හරි. එතකොට මේ ඉන්ඩිකේටර් සාමාන්‍ය මේක නම් 95කට විනින් රේට් එක මේ ඉන්ඩිකේටර් කියනවා. ඕනම ටයිම් ෆ්‍රේම් එකක මේක ට්‍රේඩ් කරන්න පුළුවන්. ඔයාලා දැන් ඉඳන් මේකත් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේ ඉන්ඩිකේටර් ඔයාලට හම්බ වෙනවා. හරි. මේ ඉන්ඩිකේටර් එක ඔයාලට දෙනවා. ඕනම ටයිම් ෆ්‍රේම් එකක ට්‍රේඩ් කරන්න පුළුවන්. හරි. ලොකු පොයි ටයිම් ෆ්‍රේම් ප්‍රශ්නයක් නැහැ. මේ ඉන්ඩිකේටර් විශේෂම දේ තමයි RR එක රිස්ක් රිවෝඩ් එක 1 to 2 තියෙනවා. හරි. 1 to 2 RR එක තමයි මේක ට්‍රේඩ් කරන්නේ. හරි. ඩොලර් එකක් රිස්ක් කරනවා නම් $1 එකක් ලොස් වෙනවා නැත්නම් ඩොලර් දෙකක් හම්බ වෙනවා. RR එක එකම හදලා තියෙනවා. හරි. උදාහරණයක් කිව්වේ. දානගාරේ තීරුම් ගන්න. හරි. එතකොට ඔය විදිහට 1 to 2 RR එක එක්ක මේකත් ඕනම ටයිම් ෆ්‍රේම් එකක ට්‍රේඩ් කරන්න පුළුවන් ඉන්ඩිකේටර් එකක්. හරි. ඒ වගේම තමයි ගොඩක් අය මෙතන ක්‍රිප්ටෝ විතරක් නෙමෙයිනේ ෆොරෙක්ස් කරන කට්ටියත් ඉන්නවනේ. ගෝල්ඩ් වලින් ට්‍රේඩ් කරන කට්ටිය ඉන්නවා. බලමු ගෝල්ඩ් වල ට්‍රේඩ් කරන්න පුළුවන් මේ ඉන්ඩිකේටර්ස් ගෝල්ඩ් වල සපෝට් කරනවා. හරි. ඕනම කොයින් එක ට්‍රේඩ් කරන්න පුළුවන් ඕනම ටයිම් ෆ්‍රේම් එකේ මේ 1 minute chart එකේ බලන්න ගෝල්ඩ් එකේ තියෙන ට්‍රේඩ් එක බයි ට්‍රේඩ් එක මේ 1 රෝ මෙතනට වගේ ඉන්නේ. ඒක ප්‍රොෆිට් කරලා දිනනවා. හරි. කලින් ට්‍රේඩ්ස් මේ තියෙන. එතනින් ට්‍රේඩ් යද්දී ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරලා දිනනවා. ඉතින් තමයි පේන්නේ. හරි. ඕනම ටයිම් ෆ්‍රේම් එකක වැඩ කරනවා. හරි. 1 to RR එක හම්බ වෙනවා. දැන්ට ඔයාලට මෙහෙමයි මේක බයි කරද්දී ජොයිනින් ෆී එකක් ගන්නවා රුපියල් 6000ක්. හරි. රුපියල් 6000 ජොයිනින් ෆී එකක් තියෙනවා. දැන් අපි ඉන්ඩිකේටර්ස් තුනක් තියෙනවා. තුනයි මේන් ඉන්ඩිකේටර්ස් දෙක තුනයි සපෝට් ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ඒවත් එක රිනිව් කරනවා නම් සාමාන්‍ය දැනට දෙකම රිනිව් කරද්දී රුපියල් 3000 රිනිව් කරන්න පුළුවන්. හරි. ඔය ඔක්කොම රිනිව් කරන් යද්දී සපෝට් ඉන්ඩිකේටර් මේන් ඉන්ඩිකේටර්ස් ටිකත් එක්කම. එහෙම නැත්නම් ඔයාලට තනි තනි රිනිව් කරන්න පුළුවන් එක ඉන්ඩිකේටර් එකක් රුපියල් 2000යි වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි මාසේ රුපියල් 6000ක් ගෙවනවා. ජොයිනින් ෆී එක 6000යි. ඊට පස්සේ ඔයාලට මේ 6000 ඇතුළට මේ ඉන්ඩිකේටර්ස් ටිකයි ටෙලිග්‍රෑම් ඇලර්ට් channel 3ක් හම්බ වෙනවා. මේ සපෝට් chat group එකේ access හම්බ වෙනවා. හරි. ඊට අමතරව වීඩියෝ කෝස් එකක් හම්බ වෙනවා. මේ වීඩියෝ කෝස් එක ගැන කියනවා නම් මේක අනවශ්‍ය කිසිම දෙයක් දාලා නැහැ. පැය ගණන් වල වීඩියෝස් නැහැ. සාමාන්‍ය පොඩි වීඩියෝස් තියෙන. විනාඩි 5 10 15 20 ඒ වගේ චූටි වීඩියෝස් තියෙන. හරි. එතකොට ඔයාලට මේ වීඩියෝස් ටිකක් බලලා ට්‍රේඩ් කරන්න යන්න පුළුවන්. පොඩි වීඩියෝස් තියෙන්නේ. ඕනම කෙනෙකුට ට්‍රේඩ් කරන්න පුළුවන් විදිහ තමයි හදලා තියෙන්නේ. හරි. එතකොට මේකත් ඔයාලට හම්බ වෙනවා. බිග්නර්ස් අයින ප්‍රශ්නයක් නැහැ බය වෙන්න එපා. ට්‍රේඩ් එක දාගන්න විදිහක් කියලා දෙනවා. හරි.
ඔයා බිගිනර් කෙනෙක්ට ප්‍රශ්නයක් නැහැ. බිගිනර් කෙනෙක් මම අන්තිමට කියනවා ට්‍රේඩින් එක මොකද්ද කියලා. මේ හැමදේම අන්තිමට කියන්න වීඩියෝ එක. හරි. ගන්නවත් තියාගන්න. බිගිනර් කෙනෙක් වුණා කිසිම විදිහක් දන්න කෙනෙක් වුණත් ඔයාලට ලේසියෙන්ම ට්‍රේඩ් කරන්න පුළුවන් මේ වීඩියෝ කෝස් එක බලලා අපි දෙන ඉන්ඩිකේටර්ස් වලින්. හරි. ගොඩක් අමාරු නෑ. ඕන තරම් අපිත් එක්ක ජොයින් වෙච්ච කට්ටිය නැකීගේ ගෲප් වල කට්ටිය බොයිස්ලා වගේම ලේඩිස්ලා උඩ එක එක වයස් වල ඉන්න කට්ටිය ඉන්නවා. හරි. ට්‍රේඩින් ගැන හොඳටම දන්න කට්ටිය ඉන්නවා. ට්‍රේඩින් ගැන දන්න කට්ටියත් ඉන්නවා. ඒ හැමෝම අපි ගොඩ දැම්මා. මොකද අපි සපෝට් chat group එකක් තියෙනවා. සහ අපේ සපෝට් එකත් හම්බ වෙන නිසා. හරි. අනිවාර්යෙන් ඔයාලට ගේමක් ගහන්න පුළුවන්. අපිත් එක්ක ජොයින් වෙලා. හරි. එතකොට මම කියේ මොකද්ද? දැනට ওই ටික ඔක්කොම රිනිව් කරනවා නම් පළවෙනි මාසේ ජොයින් වෙනවා පළවෙනි මාසේ 6000යි. මේ 6000ට ඔයාලට හම්බ වෙනවා ඉන්ඩිකේටර්ස් ටිකයි, ඇලර්ට් channel එකයි, වීඩියෝ කෝස් එකයි, සපෝට් chat group එකයි අපේ සපෝට් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ දෙවෙනි මාසේ නම් අර මං කියපු විදිහට මේන් ඉන්ඩිකේටර්ස් ටිකයි, සපෝට් ඉන්ඩිකේටර්ස් රිනිව් කරනවා නම් ඔයාට ඔක්කොම ඉන්ඩිකේටර්ස් වල 3000ක් වගේ දැනට හරි දැන් 3000ක් වගේ රිනිවල් එකක් යනවා. එකක් රිනිව් කරනවා නම් රුපියල් 2000යි වෙන්නේ. කින්ඩියලා රිනිව් කරනවා 2000ක් වෙනවා. මේ 2000ට ඉන්ඩිකේටර් එක විතරක් නෙමෙයි ඇල් channel එකත් ඉන්ක්ලූඩ් වෙනවා. ඇල් channel එකයි ඉන්ඩිකේටර් හැමදේම හම්බ වෙනවා. හරි. මේක කවද්ද ගෙවන්න තියෙන්නේ? පළවෙනි මාසෙද නැහැ. පළවෙනි මාසේ ඔයාලා ට්‍රේඩ් කරන් යන්න පුළුවන්. ඔක්කොම ටික හම්බ වෙනවා. දෙවෙනි මාසේ නම් තමයි ඔයා ගෙවන්නේ. ඔය ගෙවන්නේ මොකටද? ඉන්ඩිකේටර් එකයි ඇල් channel එකයි අපි ඔයාලෙන් සපෝට් එකටයි. ඒකට තමයි පොඩි කොස්ට් එකක් අපි ගන්නෙ. මේ විදිහට ඔයාලා දිගටම රිනිව් කරන් යන්න පුළුවන්. අපි ඔයාලට සපෝට් එකක් දෙනවා දිගටම. හරි. මේක ක්‍රිප්ටෝ වගේම ෆොරෙක්ස් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනම ටයිම් ෆ්‍රේම් එකකට වැඩ කරනවා. හරි. එතකොට අපි බිග්නර්ස්ලාට මෙතන දෙනවා බිග්නර්ස්ලා අපි කතා කරමු ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා. ගොඩක් අය ඔය TikTok වල හරි නැත්නම් සෝෂල් මීඩියා වල එහෙම දාකින පෝස්ට් තියෙනවා වීඩියෝස් තියෙනවා. සමහර කට්ටිය වාහන අරගෙන නැත්නම් සල්ලි උඩ විසික් කරලා අන්නේ දේවල් වල ට්‍රැවල් ටිකක් දවසින් දෙකකින් මේකට ගොඩ යන්න එනවා. හරි. ලොකු සල්ලියක් හොයන්න පුළුවන් හිතාගෙන එහෙම හිතාගෙන ට්‍රේඩින් වලට එනවා. එහෙම එන්න එපා. එහෙම ට්‍රේඩින් වලින් දවසින් දෙකකින් ගොඩ යන්න බෑ. එහෙම නම ලොස් වෙනවා. හරි. ට්‍රේඩ් කරන්න සාමාන්‍යයෙන් වාඩ කැපිටල් එකක් ඕනේ. හොඳ කැපිටල් එකක් ඕනේ ට්‍රේඩ් කරන් යන්න. හරි. එච්චර කැපිටල් එකක් නැත්තම් ඔයාලා ඩොලර් 1000ක් වගේ නම් තියෙන්නේ. හිතන්න රුපියල් 3000ක් වගේ තමයි තියෙන්නේ. හරි. පාගන ජොබ් එකත් එක්ක සාමාන්‍ය ජොබ් එකක් කරන මිනිස්සෙක් ඒතරම් පොඩි ගාණක් තියෙන්නේ. මේකත් එක්ක දවසට ඔය රුපියල් 3000යි දවස් 2000 3000ක් වගේ හිතන්න එපා. මේ කරපුවාම ඔය ට්‍රේඩ් එකෙන් ඉන්නවා ගැම්බලර් කෙනෙක් වෙනවා. මේකෙන් 3000ක් 3000ක් වෙනවා කියද්දි සූදුවන්නේ නේ. ඒක නිසා ඒවා කට්ටිය ට්‍රේඩින් වලට එන්න එපා. 10යි තියෙන ප්‍රශ්නයක් නැහැ. ටික ටික අප් කරන් හිතාගෙන ට්‍රේඩින් වලට එන්න ගන්න මෙතන මාසයක් යද්දී ඔයා ට්‍රේඩින් වලින් සල්ලි හොයලා ඉවරයි. හරි. ලොකු ප්‍රොෆිට් එක කරන් ඉවරයි. හැබැයි මෙහිම අර මං කියපු විදිහට ගැම්බලින් මානසිකත්වයෙන් ආවොත් එහෙම ලොස් වෙනවා. හරි. ට්‍රේඩින් එක දන්න කෙනෙක්වත් තමයි දන්න කට්ටිය දන්නවා. ඔය විදිහට ලොස් වෙලා account wash කරගෙන නේ. ට්‍රේඩින් එක දන්න කට්ටිය දන්නවා. නොදන්න කට්ටියට බිග්නර්ස් නම් කියන්නේ ට්‍රේඩින් කියලා කියන්නේ බිස්නස් එකක්. එක්තරා විදිහේ බිස්නස් එකක්. හැබැයි මෙතෙන්දි වෙන්නේ සල්ලි වලින් තමයි ගන්න කරන්නේ. හරි. ඒක නිසා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. සහ අපි කියන දේවල් ඒ විදිහට ෆලෝ කරන්නත් ඕනේ. එහෙම ෆලෝ කරනවා නම් ලොස් වෙන්නේ නැහැ. අපි අනිවාර්යෙන් ආව ගොඩ දානවා. හරි. අපි අනිවාර්යෙන්ම ආව ගොඩ දානවා. එහෙම ලොස් වෙන්නේ නැහැ. අපි කියන දේවල් පිට ගියොත් ඉතින් ලොස් වෙන්න පුළුවන්. නැත්නම් අනිවාර්යෙන් ගොඩ දානවා. 10 තියෙන මනුස්සය ටික ටික අප් කරගෙන දවස් 100 ගණක් අරගෙන ඩොලර් එකක් හොයනවා ටිකක්. හරි. ඊට පස්සේ ඩොලර් 11ක් තියෙනවා. එතකොට ඒකින් ආයෙ ඩොලර් එකක් වගේ හොයනවා. ඉතින් මෙහෙට ඉතින් හොයලා යන්නේ ඉතින්. ප්‍රශ්නයක් නැහැ. ඒ 10ක් තියාගෙන ඩොලර් එකක් හොයනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් 100ක් අරගෙන. මේකත් ට්‍රේඩින් නෙමෙයි. හරි සාමාන්‍ය 10ක් අපි හොයන්නේ නැහැ එහෙම ලේසි. හරි. ඔයා නිකමට හිතන්න ඔයා ජොබ් එකක් කරන කෙනෙක් කියලා. අපි නිකන් දවස් 100 එකක් හොයමු හරි. වැඩි එපා. හරි. දවස් ට්‍රේඩින් වල 100 එකක් හොයන්න ප්‍රශ්නයක් නැහැ. අපි හිතමු නිකන් ඔයා රුපියල් 35000 මාසෙට පඩියක් ගන්න. රුපියල් 35000 පඩියක් ගන්න කෙනෙක්. හරි. නිකන් දලවසින් කියමු නිකන් රුපියල් 35000 පඩි ගන්නවා කියලා. දැන් හැමදාම 35000 වල පඩි ගෙවනවනේ. අපි නිකන් හිතමු 35000ක් කියලා. හරි. එතකොට ඔයා ට්‍රේඩින් වලට එනවා. ඔයා බිගිනර් කෙනෙක් ට්‍රේඩින් කිසිම දෙයක් දන්නේ නැහැ.
මොනිටර් 10 20 පටන් ගන්න ප්‍රශ්නයක් නැහැ. පුළුවන් විදියට හරි ණය වෙන්න එපා. ට්‍රේඩින් වලට කවදාවත් ණය වෙලාවක් කාගෙන්වත් සල්ලි දෙනවත් එහෙම දාන්න එපා. නැත්තම් ඔයාගේ වීදම තියෙන සල්ලි ඒ දේවල් දාන්නත් එපා. යම් කිසි ගාණක් එකතු කර ගන්න. හරි. අවදානමක් ගන්න පුළුවන් මට්ටමකට හිතන්නවා ඩොලර් 100ක් නැතිව ප්‍රශ්න නැහැ කියලා වලට වියදම වලින් සල්ලිත් නෙමෙයි ගන්න. කාගෙවත් ණය වෙලත් නැහැ. පුරාණ මානසික නිදහස් තියෙනවා. කිසිම ස්ට්‍රෙස් එකක් නැහැ, ප්‍රෙෂර් එකක් නැහැ. ඔයාට පුළුවන් ටික ටික දියුණු වෙන්න. එහෙම නැතුව අර මම කියපු විදිහට ණය වෙලා නැත්තම් වියදම වලින් සල්ලි ඒ වියදම් ටික ගෙවන්න නැතුව ඒ දේවල් එක්ක එන්න එපා. හරි. ඔය දේවල් ටික කරලා සල්ලි හොයාගෙන ට්‍රේඩින් වලට එන්න පුළුවන් ගානකින් පටන් ගන්න. ඔයා ට්‍රේඩ් කරන්න පුළුවන් කීයෙන්ද අන්න ඒ ගානෙන්ම පටන් ගන්න. හරි. ඒතර එහෙන් පටන් අරගෙන අපි හිතමුකෝ දැන් ඩොලර් 100ක් පටන් ගන්න එක හිතන්න. අපි ලීසියත් එක්ක ඩොලර් 100න් ගමුකෝ. හරි. ඩොලර් 100යි කැපිටල් එක වගේ. රුපියල් 30000ක් හිතන්න. ඩොලර් 100ක් දාගත්තා ට්‍රේඩින් වලට. හරි. මේකෙන් ඔයා දවසට ඩොලර් 1යි හොයන්නේ. කියන්නේ 100ට එකක් හොයනවා. ඔය දවසේ ප්‍රොෆිට් එක කීයද ගන්නෙ 101යි. මේ 101 ගන්න සාමාන්‍යයෙන් ට්‍රේඩින් යන දැනුමක් තියෙන අවශ්‍යත් නැහැ. නිකන් මාකට් එක බලලා නිකන් ට්‍රේඩ් එක දාගත්තාම ඔය 100 එක හොයාගන්න පුළුවන්. නැත්නම් හෙඩ් බෝඩ් ට්‍රේඩ් එකක් දැම්මහම ඔහොම ට්‍රේඩ් කරන්න පුළුවන්. 100 එකක් ගන්න පුළුවන්. හරි රිස්ක් එකක් නැහැ. ලොකු රිස්ක් එකක් නැහැ. හරි. හරියට මැනේජ් කරගත්තා ලොකු රිස්ක් එකක් නැහැ. ඔය ට්‍රේඩ් කරන්න පුළුවන් ඕනම ගේම්ක. ස්ට්‍රැටජිස් අවශ්‍ය නැහැ. ට්‍රේඩින් එක දැනුමක් අවශ්‍ය නැහැ. එහෙම කරන්න පුළුවන්. හරි. එතකොට හිතන්න දවසට 100 එකක් ගන්න රිස්ක් එකක් නැතුව. කියන්නේ ඩොලර් එකන්නේ. ඔයා මේ ඩොලර් එක ගානේ ඔයා මාසයක් නිකන් දවස් 30ක් ට්‍රේඩ් කරා හිතන්නකෝ. ඩොලර් එක ගන්න දවස් 30ක් ට්‍රේඩ් කරා. ඔයා එතකොට කීයක් හොයන ඩොලර් 30ක් විතර හොයනවා. දවස් 30ක් ට්‍රේඩ් කරා ඩොලර් 30ක් හොයනවා. ඩොලර් 30ක් ප්‍රොෆිට් කරනවා. දවස් 100යි අරන් දියෙන් හරි. එතකොට මාසෙ අන්තිමේදී තව සාමාන්‍ය ලොකු ගේන් එකක් කරගන්න නෑ. 100ට 500 ඩොලර් 10ක් කරන් යන ඩොලර් 100ක් කරන් යලා ඩොලර් 1000ක් කරලත් නෑ. පොඩි ගානක් අරන් දියෙන්. හැබැයි බලන්න ඔයාගේ සැලරි එක මේක නම් ඔයා මෙතනට ඔය ඩොලර් 30ක් විතරක්දී සාමාන්‍යයෙන් මේක රුපියල් 9000 10000ක් අතර ගානක් නෙනි. ඩොලර් 30ක් එකෙන් සාමාන්‍යයෙන් 9500ක් වෙනවා. අපි මේක නිකන් ලීස්ලා අපි හිතමු රුපියල් 10000ක් කරගත්තා කියලා. අපි ප්‍රොෆිට් එකක් කරන් දෙනවා රුපියල් 10000ක. හරි. එතකොට ඔයාට මේ සැලරි එකත් එක්ක කීයක් හම්බ වෙනවද? 45000ක් ඔයා හොයන මාසෙට. මෙන්න මැජික් එක. හරි. රුපියල් 45000ක් හොයලා 10000 ප්‍රොෆිට්. ලොකු රිස්ක් එකකුත් නැතුව රුපියල් 45000ක් හොයලා. දැන් අපි කියන්නේ ඩොලර් 100ක් කරන් 101යි හොයන්න පුළුවන් කියලා ගන්න. අපේ කට්ටිය ඉන්නවා 115 20 හොයන කට්ටිය ඉන්නවා. කැපිටල් එකකින් 115 20 හොයනවා. මොකද අන්ලිමිටඩ් ට්‍රේඩ් දෙනවා. දවසට ඇවරේජ් එකක් විදිහට 150ක් මේ සාමාන්‍යයෙන් සිග්නල් 50ට හම්බ වෙනවා. එක channel එකකින් සිග්නල් 50ට දවසට හම්බ වෙනවා. ඒතර ජොබ් එක කරන එකට ටයිම් එක තියෙනවා. උදේට රැට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයා ෆ්‍රී ටයිම් එක ට්‍රේඩ් කරන්න. ඒ ට්‍රේඩ් කරලා ওই විදිහට රිස්ක් එක අඩුවෙන් මම කියලා දුන්න විදිහ නිකන් කරත් සාමාන්‍යයෙන් 35000ක් ගන්න පඩයක් ගන්නවාට ලබන මාසෙ නම් රුපියල් 45000ක් කරගන්න පුළුවන්. ඒතකොට මේ 45000 මේක නවතිනවද නැහැ. දැන් ඔයාලා ඩොලර් 130ක් තියෙනවා. නේ? ඔයා මේක විත්ඩ්‍රෝ කරන්නත් මේක තාප් කරන් ගියා නම් ලබන මාසෙ නිකන් හිතන්න. ඔයා මේක 15000ක් කරගත්ත කියලා. දැන් ඔයා තියෙන 9000ක් නෙමෙයි. මේක 15000ක් හම්බෙනවා. එතකොට මේ 35000 15000ක් දාපුවම කීයක් වෙනවද? 35000 15000 කියනවා. රුපියල් 50000ක් ඔයා ගන්න ලබන මාසෙ. ඊළඟ මාසෙ 50000ක් ඔයා ගන්නවා. හරි. එතකොට ඔයා ජොබ් එකක් කරන කෙනෙක් ජොබ් එකක් කරන ගමන් හරි. රුපියල් 35000 සැලරි තියෙන්නේ. ඒතර 50000ක් ප්‍රොෆිට් එකක් ගන්න ලබන මාසෙක. ඉතින් ටික ටික අප් කරන් යන්න පුළුවන්. එතකොට කාලයක් යද්දී ඔයාලා සාමාන්‍ය මාස කීපයක් මාස 4 5 3 ඒ වගේ කරනකොට අර කියපු දේවල් ටික ඔයාලා ගන්න පුළුවන්. ආ TikTok එකේ සල්ලි විසික් කරන දේ ඔයාලට විසික් කරන්න පුළුවන්. වාහන වලට යන්න පුළුවන්. ටික කාලයක් ගිහලා උදේ ට්‍රේඩ් කරද්දී වාහන ගන්න පුළුවන්. නැතෝ දවසින් දෙකකින් ගන්න බෑ. දවසින් දෙකක් ගන්න ගොඩක් කට්ටිය ලොස් කර ගන්නවා. හරි. ඒක නිසා තමයි කියව ණය වෙලක් දෙන්න එපා කියලා.
බිග්නර්ස් කරපම් මේ දේවල් කිව්වේ. අර කට්ටිය දන්නවා. ට්‍රේඩින් වල ලොස් වෙලා ඉන්න කට්ටියත් දන්නවා ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා. බිග්නර්ස් දන්නේ නැහැනේ. රැවටලා ඉන්නේ. අන්න ඒ නිසා තමයි කියන්නේ. හරි. ඒතකොට මේ විදිහට කරන්න රිස්ක් අඩුවම ට්‍රේඩ් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි අපිට සපෝට් එක දෙනවා. සීට එකක් නෙමෙයි සාමාන්‍යයෙන් $100 කරන් ආපුවා මේක ඩබල් කරගන්න අඩුම අපේ කට්ටිය $100ක් තරම් කරගන්නවා. මොකද එච්චරම සිග්නල් හම්බෙනවා. ඔයාලා තියෙන අපි කියන විදිහට ට්‍රේඩ් එක දාගන්න. එක ට්‍රේඩ් එක ලොස් වුණාද ඒක ඊළඟ ට්‍රේඩ් එක රිකවර් කරගන්න පුළුවන්. හරි. එහෙම එක දිගට ලොස් වෙන්නේ නැහැ. 185ට විනින් රේට් එකක් අර ඉන්ඩිකේටර්ස් වලින් තියෙනවා. සහ අපේ අලුතින් හදන ඉන්ඩිකේටර් 95ට විනින් රේට් එකක් තියෙනවා.